රස්තියාදු ගාන කොල්ලන්ට කෙල්ලන්න වටිනා උපදේශයක් දෙන්නේ මේ මම කියන දෙයක් නෙවෙයි මේක මේ පඩි වඳන් පඬිතුයෝ කියපු එකක් පොඩ්ඩක් අහගන්න මේක රුක්සං සීනම් පලං තෙජන්ති වියගා දග්ධං වනාන්තම් මෘගා නිර්ගන්ධං කුසුමං තෙජන්ති භ්‍රමරා සුක්සං සරං සාරසා නිර්වද්‍යම් පුරිසං තජන්ති ගණිකා දුෂ්ටං නූපම් මන්ත්‍රීණං සර්වකාර්ය උසජ්ජනානුපදිකා කක්කස්යකින් අල්ලබා මේකේ තේරුම තමයි ගෙඩි නැති ගහකට කුරුල්ලෝ එන්නේ ගිනිගත් වනාන්තරයකට මුවන් යන්නේ සුවඳ නැති මල් වලට බඹරු යන්නේ ජලය නැති විලකට හංසයෝ යන්නේ වස්තුව නැති ධනෙ නැති පිරිමියා ගාවට ස්ත්‍රියක් විවාහ වෙන්න ආශ්‍රය කරන්න විවාහ වෙන්න යාළු වෙන්න ප්‍රේම කරන්න යන්නේ නපුරු රජ කෙනෙක් ගාවට අමාත්‍යය යන්නේ මිනිස්සු යන්නේ මේ සියලුම දෙනා තම තමන්ගේ ප්‍රයෝජනයට යම්සි කෙනෙක් තමන්ගේ ප්‍රයෝජනට ඉන්නවනම් තමන්ගේ ප්‍රයෝජනයට ආහාර පාන ගන්න මිල මුදල් ගන්න හරියම්බ කර ගන්න තමන්ට කන්න බොන්න නැත්නම් රස්සාවක් කරලා එහෙම ජීවත් වෙන්න ධනෙ තියෙන කෙනෙක් ගාවට තමයි යන්නේ ඒ වගේ තමයි අපගේ ජීවිතය මේ දේවල් වලට උපමා කරලා තියෙන්නේ ඒක නිසා අපි මේ කිව්ව දේවල් වලට ජීවිතය උපමා කරගෙන අනාගතේ ශක්තිමත් කරලා ධනය හම්බ කරලා ජීවත් වෙන්න බලන්න කියන එක තමයි මේ පඬිවදන් වලින් කියන්නේ. ඒ නිසා රස්තියා දාන කෙල්ලන්ට කොල්ලන්ට මේක වටිනා වාදයක්. ජීවිතේට මේ ආදර්ශය ගන්න මගේ channel එක subscribe කරන්න like කරන්න ඔයාගොල්ලන්ගේ අදහස් මේකේ comment කරන්න.